මිනසන් කොන්නිචිවා JLPT N5 වලට අදාළ සියලුම ක්‍රියාපද මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. පොතක් පෑන කරගන්න මේ වචන ටික ලියා ගන්න. මොකද අනිවාර්යයෙන් මේ වචන N5 වල භාවිතා වෙනවා. සමහර ජපන් එක වචනයකට අර්ථ කීපයක් තියෙනවා. ඒ අර්ථ වෙන් වෙන් කරලා අඳුරගන්නේ kanjiයෙන්. ඒකයි අපිට මේ kanjiය මෙච්චර අත්‍යවශ්‍ය. ඒ නිසා තමයි මම ඔයාලට මෙතනදී මස් ෆෝම් එකම kanjiනුත් දීලා තියෙන්නේ. මෙතන මස් ෆෝම් එක kanjiයෙන් දීලා තිනවා. හිරගන වලින් දීලා තියෙනවා. ප්‍රොනවුන්සේෂන් එක දීලා තියෙනවා. සිංහල තේරුම දීලා තියෙනවා. අපි දැන් බලමු වචන ටික. අයිමස් අයිමස් හමු වෙනවා හමු වෙනවා. අකෙමස් අකෙමස් අරිනවා විවෘත කරනවා. අක්කිමස් අක්කිමස් ඇරෙනවා විවෘත වෙනවා. අගෙමස් අගෙමස් දෙනවා. අසොබිමස් අසොබිමස් සෙල්ලම් කරනවා. අබිමස් අබිමස් නානවා. අරයිමස් අරයිමස් සෝදනවා. අරිමස් අරිමස් තියෙනවා. අරුකිමස් අරුකිමස් ඇවිදිනවා. ඊමස් ඊමස් කියනවා කියනවා. ඉකිමස් ඉකිමස් යනවා. ඉසොගිමස් ඉසොගිමස් ඉක්මන් කරනවා. ඉමස් ඉමස් ඉන්නවා. ඉරෙමස් ඉරෙමස් ඇතුළට දානවා. උතයිමස් උතයිමස් ගී ගයනවා. උමරෙමස් උමරෙමස් උපදිනවා. උරිමස් උරිමස් විකුණනවා. ඔක්කිමස් ඔක්කිමස් නැගිටිනවා. ඔක්කිමස් හබනවා. මං කලින් කිව්වා වගේ එකම වචනට තේරුම් දෙකක් තියෙනවා. ඒ තේරුම් දෙක වෙන් වෙන්නේ මේ kanji දෙකෙන්. ඔෂියේමස් ඔෂියේමස් උගන්වනවා කියා දෙනවා. ඔෂිමස් ඔෂිමස් තල්ලු කරනවා ඔබනවා. ඔබොයේමස් ඔබොයේමස් මතක තබා ගන්නවා. ඔරිමස් ඔරිමස් බැස යනවා වාහනයකින් බහිනවා. ඔවරිමස් ඔවරිමස් අවසන් වෙනවා. කයිමස් කයිමස් මිලදී ගන්නවා. කයෙෂිමස් කයෙෂිමස් ආපසු දෙනවා. කයිරිමස් කයිරිමස් ආපසු යනවා. කකරිමස් කකරිමස් වැය වෙනවා ගත වෙනවා. කකිමස් කකිමස් ලියනවා. කෂිමස් කෂිමස් ණයට දෙනවා. කරිමස් කරිමස් ණයට ගන්නවා. කියෙමස් කියෙමස් නිවෙනවා නැති වෙනවා. කිකිමස් කිකිමස් අහනවා අහනවා. කිරිමස් කිරිමස් කපනවා.
හිමස් හිමස් අඳිනවා ඇඳුම් අඳිනවා කුමෝරිමාස් කුමෝරිමාස් වලාකුළු පිරෙනවා හිමස් එනවා මෙතනදී අර එකම වචනෙට තේරුම් දෙකක් තියෙනවා වෙනස් වෙන්නේ තේරුම් දෙක වෙන් වෙන්නේ මෙන්න මේ kanji දෙකෙන් කෙෂිමස් කෙෂිමස් නිවනවා මකනවා කොතයිමස් කොතයිමස් පිළිතුරු දෙනවා කොමාරිමස් කොමාරිමස් අසීරුතාවයට පත්වෙනවා සකිමස් සකිමස් මල් පිපෙනවා සශිමස් සශිමස් ඉහළට අල්ලනවා ශිනිමස් ශිනිමස් මිය යනවා ශිමෙමස් ශිමෙමස් වහනවා ශිමෙමස් තද කරනවා ශිරිමස් ශිරිමස් දන්නවා සුයිමස් සුයිමස් උරනවා දුම් බොනවා සුමිමස් සුමිමස් ජීවත් වෙනවා සුවරිමස් සුවරිමස් වාඩි වෙනවා දශිමස් දශිමස් පිටතට ගන්නවා ඉදිරිපත් කරනවා සචිමස් සචිමස් නැගී සිටිනවා තනොමිමස් තනොමිමස් ඉල්ලනවා එනවුම් කරනවා තබෙමස් තබෙමස් කනවා සුඛයිමස් සුඛයිමස් භාවිතා කරනවා සුකුරිමස් සුකුරිමස් සාදනවා නිර්මාණය කරනවා සුකිමස් සුකිමස් ළඟා වෙනවා උත්සුතොමෙමස් උත්සුතොමෙමස් රැකියාව කරනවා දෙකකෙමස් දෙකකෙමස් පිටතට යනවා දෙකිමස් දෙකිමස් කල හැකි වෙනවා සම්පූර්ණ වෙනවා දෙමස් දෙමස් පිටතට යනවා පිට වෙනවා තොබිමස් තොබිමස් පියාඹනවා තොමාරිමස් තොමාරිමස් නවතිනවා තොරිමස් තොරිමස් ඡායාරූප ගන්නවා තොරිමස් ගන්නවා ලබා ගන්නවා නකිමස් නකිමස් හඬනවා සතුන් හඬනවා නකිමස් අඬනවා අඬනවා නරබිමස් නරබිමස් පේලියට සිටිනවා නරබෙමස් නරබෙමස් පෙළ ගස්වනවා නරයිමස් නරයිමස් ඉගෙන ගන්නවා නරිමස් නරිමස් බවට පත් වෙනවා බවට පත් වෙනවා නුගිමස් නුගිමස් ගලවනවා ඇඳුම් ගලවනවා නෙමස් නෙමස් නිදා ගන්නවා නොබොරිමස් නොබොරිමස් නගිනවා නගිනවා නොමිමස්
බොනවා. නොරිමස් නොරිමස් වාහනයකට නගිනවා. හයිරිමස් හයිරිමස් ඇතුළු එනවා. හකිමස් හකිමස් අඳිනවා. සපත්තු කලිසම් අඳිනවා. හජිමරිමස් හජිමරිමස් ආරම්භ වෙනවා. හජිමෙමස් හජිමෙමස් ආරම්භ කරනවා. හතරකිමස් හතරකිමස් වැඩ කරනවා. හනශිමස් හනශිමස් කතා කරනවා. හරෙමස් හරෙමස් පැහැදිලි කාලගුණයක් වෙනවා. හිකිමස් ඇදගෙන යනවා. හිකිමස් වාදනය කරනවා. වාදනය කරනවා. ෆුරිමස් ෆුරිමස් වැටෙනවා. වැස්ස හෝ හිම වැටෙනවා. මගරිමස් මගරිමස් හැරෙනවා. වංගුව ගන්නවා. මචිමස් මචිමස් බලා සිටිනවා. මිගකිමස් මිගකිමස් මදිනවා. පොලිෂ් කරනවා. මිසෙමස් පෙන්වනවා. මිසෙමස් පෙන්වනවා. මීමස් මීමස් බලනවා. දකිනවා. මොචිමස් මොචිමස් අල්ලාගෙන ඉන්නවා. රැගෙන යනවා. යසුමිමස් යසුමිමස් විවේක ගන්නවා. නිවාඩු ගන්නවා. යොබිමස් යොබිමස් හැඳවනවා. යොමිමස් යොමිමස් කියවනවා. වකරිමස් වකරිමස් තේරෙනවා. වසුරෙමස් වසුරෙමස් අමතක කරනවා. වතශිමස් වතශිමස් අතට දෙනවා. වතරිමස් වතරිමස් එගොඩ වෙනවා. හරහා යනවා. රෙන්ෂූෂිමස් රෙන්ෂූෂිමස් පුහුණු වෙනවා. අභ්‍යාස කරනවා. බෙන්කියෝෂිමස් බෙන්කියෝෂිමස් පාඩම් කරනවා. කෙක්කොන්ෂිමස් කෙක්කොන්ෂිමස් විවාහ වෙනවා. කයිමොනොෂිමස් කයිමොනොෂිමස් සාප්පු සවාරි යනවා. ශොකුජිෂිමස් ශොකුජිෂිමස් ආහාර ගන්නවා. සම්පොෂිමස් සන්පොෂිමස් ඇවිදින්න යනවා. දෙන්වාෂිමස් දෙන්වාෂිමස් දුරකථනයෙන් කතා කරනවා. සූජිෂිමස් සූජිෂිමස් පිරිසිදු කරනවා. රියෝරිෂිමස් රියෝරිෂිමස් උයනවා. කොපීෂිමස් කොපීෂිමස් පිටපත් කරනවා. අදට මං ගෙනාපු ලෙසන් එක ඉවරයි. තවමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, share කරන්න, comment කරන්න. අදට මං එහෙනම් යනවා. sayonara.